ඔන්න එකෝමත් එක ගමක ජීවත් වුණා නිමල් කියලා ගොඩක් දුප්පත් පිරිමි ළමෙක්. මේ නිමල්ට හිටියේ එයාගේ අම්මා විතරයි. නිමල් චූටි කාලෙම එයාගේ තාත්තා මිය ගිහපු නිසා නිමල්ව හදා වඩා ගත්තේ එයාගේ අම්මා. තාත්තත් නැති නිසා නිමලුයි එයාගේ අම්මයි ගොඩක් අමාරුවෙන් තමයි ජීවත් වුනේ. නිමල් පුතේ මේ දවස්වල මට සනීප නැති නිසා කුලී වැඩක් කරන්නත් බැරි වුණා. පුතා කඩේට ගිහිල්ලා මුදලාලිගෙන් ණයට බඩු ටිකක් අරගෙන එනවද? මම පුතාට කන්න බත් ටිකක් වියලා දෙන්න. ඉස්සරහට එන්නේ සිංහල අවුරුද්ද නිසා අසනීපයි කියලා ඉන්නත් බෑ පුතේ. මම හෙට මොකක් හරි කුලී වැඩක් හොයාගන්න යන්න ඕනේ. අනේ අම්මේ අපට මොන සිංහල අවුරුද්දද? ඉස්සර වෙලා අම්මා සනීප වෙලා ඉන්නකෝ. මගේ අම්මා හොඳින් කියන්නේ මට නම් ඉතින් හැමදාම අවුරුදු වගේ තමා. දැන් අම්මට ඉතින් උයන්නත් පුළුවන්ද? මම පල්ලෙහා පොල් ගහෙන් කුරුම්බයක් බීලා හරි ඉන්නම් අම්මේ. නෑ පුතේ මට උයන්න පුළුවන්. පුතා කඩේට ගිහිල්ලා පරිප්පු 100කුයි තේගොල්ල 50කුයි මිරිස් කුඩු 100කුයි අරගෙන එන්නකෝ. ඉතින් නිමලුත් දැනගෙන හිටියා මේ වෙලාවේ ගෙදර උයන්න තරම් මොකුත් තිබුණ නෑ කියලා. ඒක නිසා කඩේට ගිහිල්ලා මුදලාලිගෙන් ණයට බඩු ටික අරගෙන එන්න නිමල් ගෙදරින් පිටත් වුණා. නිමල් කොළුවෝ මොකද අද උඹ කඩේ පැත්තේ ආවේ? මම හිතන්නේ මොනවා හරි ණයට ගන්න හිතාගෙන එන්න ඇත්තේ. අනේ ඔව් මුදලාලි මේ දවස්වල අම්මට සනීප නැති නිසා කුලී වැඩක්වත් කරගන්න විදිහක් නැහැ. අම්මා කිව්වා පරිප්පු 100කුයි තේකොළ 50කුයි අරගෙන එන්න කියලා. මේ නිමල් කොල්ලෝ උඹයි උඹලගේ අම්මයි හිතාගෙන ඉන්නේ මගේ කඩේ දාන්සලත් දෙනවා කියලාද? දැන් උඹලගේ පොතේ ගාන රුපියල් 1000ත් පැනලා. ඒ ගාන ගෙවන්නේ නැතුව සත 5ක්වත් ආයේ ණයට නම් දෙන්න බෑ කොල්ලෝ. අනේ එහෙම කියන්න එපා මුදලාලි. අපි මේ වෙලාව ගොඩක් අසරණ වෙලා ඉන්නේ. පුළුවන් නම් අපට කරන උදව්වක් විදිහට බඩු ටිකක් දෙන්නකෝ. මම ඔබට එකපාරක් කෙව්වනි මල් කොල්ලෝ. ලබන සතියේ සිංහල අවුරුද්ද. උඹලට ණයට දීලා මම කොහොමද අවුරුදු සමරන්නේ? ඵලයන් මගෙන් බැනුම් අහන්න නැතුව. ඔන්න ඉතින් මේ වෙලාවේ කඩිනුත් කිසිම දෙයක් ණයට ගන්න බැරි වුණ හින්දා පුංචි නිමල් ගොඩක් දුකෙන් ආපහු ගෙදර එන්න ආවා. එයා ගෙදර එනකොට එයාගේ අම්මා පේන්නේ හිටියේ නැහැ. ඒක නිසා නිමල් පොඩ්ඩක් කලබලෙන් වගේ එයාගේ අම්මව හොයන්න පටන් ගත්තා. ඉතින් මේ වෙලාවේ නිමල් දැකපු දෙන් එයා ගොඩක් බය වුණා. අම්මේ අනේ අම්මේ ඔයාට මොකද උනේ අම්මේ? අනේ කතා කරන්නකෝ අම්මේ. අනේ මගේ පුතේ මට හොඳටම අමාරුයි. නැගිට ගන්නත් බෑ. මම ඇඳෙන් හාන්ස් වෙන්න ආවේ. එතකොට තමයි මම බිමට ඇද වැටුනේ. මට හුස්ම ගන්නත් අමාරුයි වගේ පුතේ. අම්මා බය වෙන්න එපා. මම ඉක්මනට ගිහින් අපේ ගමේ වෙදමාමව එක්කගෙන එන්නම්. ඔහොම පොඩ්ඩක් ඉන්න අම්මා. අම්මගේ අසනීපය එන්නම වැඩි වෙන හින්දා නිමල් ඉක්මනින්ම ගමේ ඉන්න වෙද මහත්තයාගේ ගෙදරට යන්න පිටත් වුණා. ඒත් වෙද මහත්තයාට දෙන්න තරම් නිමල් ගාව සල්ලි නැති හින්දා ගොඩක් බයෙන් තමයි වෙද ගෙදරට යන්න ගියේ. වෙද මහත්තයෝ අනේ ගෙදර කවුරුන් නැද්ද? වෙද මහත්තයෝ මොකද කොල්ලු මේ බෙරිහන් දෙන්නේ? අපේ ගෙදර උන්ගේ තාමත් කන් ඇහෙනම. මොකද උඹ මේ බෙරිහන් දෙන්නේ? අනේ වෙද මහත්තයෝ අපේ අම්මට හොඳටම සනීප නැහැ. හුස්ම ගන්නත් අමාරුයි කියනවා. පොඩ්ඩක් ඇවිල්ලා බලන්න පුළුවන්ද? හරි එහෙනම් යමන්කෝ ඉක්මනටම ගොහින් යන්න. දැන් කොහෙද උඹලගේ අම්මා ඉන්නේ? උඹලගේ ගෙදරද? අනේ ඔව් වෙද මහත්තයෝ අම්මා ගෙදර ඇඳේ ඉන්නේ. වෙද මහත්තයාට දෙන්න මං ගාව නම් මේ වෙලාවේ සල්ලි කීයක්වත් නැහැ. කොල්ලෝ උඹ හිතුවද මේ සාත්තරේ මිනිස්සුන්ව හූරගෙන කන්න මට ලැබුණා කියලා? මේක රජ කාලේ ඉඳන් අපේ පරම්පරාවට ලැබෙන සාත්තරයක් බොල. අසනීපෙන් අපි ගාවට එන සතා සිව්පාවට පවා මම බෙහෙත් කරනවා. යමන් ඉක්මනට.
ඉතින් මේ වෙලාවේ නිමල්ගේ අම්මගේ පිහිටට ආපු මේ වෙද මහත්තයාව නිමල් දැක්කේ හරියට දෙවි කෙනෙක් වගේ. අද කාලේ මුදල් පස්සම යන මිනිසුන් අතරේ මේ වෙද මහත්තයා දෙවි කෙනෙක් ලෙසයි නිමල් දුටුවේ. වෙද මහත්තයෝ මේ ඉන්නේ අපේ අම්මා. අනේ පොඩ්ඩක් බලන්නකො වෙද මහත්තයෝ. හා පොඩ්ඩක් එහාට වෙලා ඉඳපන් ඉතින්. මම අම්මව බලනකම්. දැන් කවද්ද උඹලගේ අම්මට සිහි නැති වුනේ? අද උදෙත් හොඳට හිටියා. හැබැයි අසනීපෙන් හිටියේ. සිහි නැති වුණේ නම් මම වෙදගෙදරට ගියාට පස්සේ. නිමල්ගේ අම්මව පරීක්ෂා කරපු වෙද මහත්තයාට නිමල්ගේ අම්මාගේ රෝගය ඉතා ඉක්මනින්ම හඳුනා ගන්න පුළුවන් වුණා. ඉතාමත් බරපතල මරණාසන්න රෝගයක් වන මෙයට ඉක්මනම ප්‍රතිකාර නොකළහොත් නිමල්ගේ අම්මා මේ යන බව වෙද මහත්තයාට තේරුණා. නිමල් කොල්ලෝ, උඹලගේ අම්මට තියෙන රෝගය ඉතාමත් බරපතල රෝගයක්. දවස් 3ක් ඇතුළත මේකට වෙදකම නොකොනහොත් උඹලගේ අම්මව බේරගන්න එක කරන්න අමාරු වැඩක්. වෙද මහත්තයෝ අනේ මම දැන් මොකද කරන්න ඕනේ කියන්න. මට අම්මා වෙනුවෙන් ඕන දෙයක් කරන්න පුළුවන්. හරි කලබල වෙන්න එපා කොල්ලෝ. මම කියන්නම් උඹට කරන්න ඕන දේ. අන්න අර ඈතින් පේන රාක්ෂකන්ද මුදුනේ තියෙනවා බොහොම බලගතු බෙහෙත් පැලෑටියක්. අන්න ඒ පැලෑටිය යුස මේ ලෙඩාට බොන්න දෙන්න ඕනේ. මේක බොහොම කලාතුරකින් හැදෙන භයානක රෝගයක් කොල්ලෝ. හරි වෙද මහත්තයෝ මම මේ පැලෑටිය අරගෙන එන්නම්. මම අම්මව කොහොම හරි බේරගන්න ඕනේ. හැබැයි නිමල් කොල්ලෝ, උඹ කියන තරම් ඒ වැඩේ ලේසි නෑ කොල්ලෝ. ඒ කන්ද මුදිනේ ගොඩක් භයානක රාක්ෂයෙක් ඉන්නවා. ඒ රාක්ෂයාගේ හිත දිනා ගන්න පුළුවන් වුණොත් තමයි ඒ පැලෑටිය ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නොවුනොත් පැලෑටිය ගන්න යන කෙනාටත් එතනම මැරෙන්න වෙනවා. ඔතනට ගියපු කිසි කෙනෙක් තාම ආපහු ඇවිල්ලා නැහැ. වෙද මහත්තයෝ ඔයා බය වෙන්න එපා. මම මේ පැලෑටිය අරගෙන දවස් 3ක් යන කලින් එනවා. මගේ අම්මා කොහොම හරි මම බේර ගන්නවා. ඉතින් එහෙම කියපු නිමල් ඒ වෙලාවෙම බෙහෙත් පැලෑටිය අරගෙන එන්න රාක්ෂ කන්ද මුදුනට යන්න පිටත් වුණා. ඊටමත් දුෂ්කර මාර්ගයක් ඔස්සේ යන්න සිදුණු නිමල්ට ඒ යන අතරතුරදී පරණ අතහැර දම්පු ලිඳක් හම්බ වුණා. එයාට ඇසුණා ඒ ලිඳ එයාට කතා කරන හඬක්. දරුවා, ඔබට හැකිනම් මාව පිරිසිදු කර දෙන්න. මම ඔබට ඒ වෙනුවෙන් කළ ගුණ සලකන්නම්. අනේ ලිඳ මට ලොකු වෙලාවක් නෑ. මම මගේ අම්මව බේර ගන්න ඕනේ. හරි ඉක්මනට මං ඔයා පිරිසිදු කරන්නම්. පොඩ්ඩක් ඉන්න. හොඳයි. එසේනම් ඔබ මාව පිරිසිදු කර ඔබ මගෙන් වතුර බෝතලයක් අරගෙන යන්න. එම වතුර බෝතලය ඔබගේ කාර්යය සාර්ථක කර ගැනීමට ඔබට බෙහෙවින්ම උපකාරී වේවි. ඉතින් ඒ ලිඳ කියපු විදිහට නිමල් ඉක්මනින්ම ලිඳ පිරිසිදු කරා. ලිඳ පිරිසිදු කරලා ඉවර වෙලා ලිඳෙන් අරගත්ත වතුර බෝතලයකුත් බෑග් එකේ දමාගෙන පුංචි නිමල් රාක්ෂ කන්ද පැත්තට යන්න පිටත් වුණා. ඉතින් මෙහෙම ටික දුරක් යනකොට එයාට හම්බුණා ගොඩක් වේලිලා ගියපු කතා කරන පරණ අඹ ගහක්. මේ අඹ ගහත් නිමල්ට කතා කරා. අනේ දරුවෝ, ඔබට පුළුවන් නම් මාහට ජලය ටිකක් ලබා දෙන්න. මම ඒ වෙනුවෙන් ඔබට ගොඩාක් රසවත් අඹ ලබා දෙන්නම්. හොඳයි එහෙනම් පොඩ්ඩක් ඉන්න. මා ළඟ වතුර බෝතලයක් තියෙනවා. මං මේ වතුර බෝතලේ වතුර ඔබගේ මුල් වලට දමන්නම්. නමුත් මට ඉක්මනට යන්න ඕනේ මගේ අම්මව බේරගන්න. මම ඔබට පොරොන්දු වෙනවා. මා ඔබට ලබා දෙන මේ අඹ ගෙඩියෙන් ඔබගේ මව බේරා ගැනීමට උපකාර ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔබ නැවත ආපසු එනකොට මාව මුණ ගැසී යන්න. මා ඔබට කළගුණ සලකන්නම්. ඔන්න ඉතින් මේ වෙලාවේ නිමල් ගාවත් තිබ්බ වතුර බෝතලය අරගෙන අඹ ගස මුලට වක් කරන්න සූදානම් වුණා. එතකොටම මහා ලොකු වැස්සක් වහින්න පටන් ගත්තා. නිමල්ගේ පරාර්ථකාමී හැඟීම් නිසා ඇදහැළුණු ඒ මහා වැස්සෙන් මැරෙන්න ලං වෙලා හිටපු අඹ ගහ ගෙඩි පිරුණු සාරවත් අඹ ගහක් බවට පත් වුණා. ඔබගේ පරාර්ථකාමී හැඟීම් වලට බොහෝම ස්තුතියි. මෙන්න මාගෙන් අඹ අරගෙන යන්න. ඔබට අනිවාර්යෙන් මේ අඹ පිහිට වේවි. බොහොම ස්තුතියි ඔබට අඹගස. මම ඉක්මනට ගිහින් එන්නම්. ඉතින් මේ විදිහට නිමල් ඉක්මනින්ම රාස්ස කන්ද වෙතට ළඟා වුණා. ගොඩක් ලස්සනට පිහිටලා තිබුණු
මේ රාක්ෂස කන්ද මුදුනට ගියපු නිමල්ට ගොඩක් භයානක පෙනුමක් ඇති ඒ රහස්‍ය කන්දට අධිපති වූ රාක්ෂයා මුණ ගැහුණා. තමන්ගේ අම්මාව බේරා ගැනීමේ අදිෂ්ඨානෙන් හිටපු නිමල් මේ රාක්ෂයාට පොඩ්ඩක්වත් බය වුණේ නැහැ. දරුවා, නුඹ මාහට බිය නැද්ද? නුඹ කෙසේද මා ඉදිරියේ නොබියව හිටගෙන ඉන්නේ? නුඹ කවුද? නුඹට බිය වෙන්න ඕන වැරදි කරන මිනිස්සු. මා කිසිම වරදක් කර නොමැත. මම මෙතෙන්ට ආවේ මගේ අම්මව බේරගන්න බෙහෙත් පැලෑටියක් අරගෙන යන්න. කරුණාකර ඒකට මට ඉඩ දෙන්න. හරි දරුවා, මම නුඹට ඒකට ඉඩ දෙන්නම්. නුඹ මා වෙනුවෙන් මොනවද අරගෙන ආවේ? මම සතුටු වෙන දෙයක් අරගෙන ඇවිත් තිබුණොත් නුඹට මෙතනින් පන පිටින් යන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ නිමල්ට මතක් වුණා එයා බෑග් එකේ දමාගෙන අරගෙන ආපු අඹ ගෙඩියයි වතුර බෝතලෙයි. ඉතින් ඒක මේ රාක්ෂයාට දෙන්න නිමල් තීරණය කරා. ඔව්, මම නුඹ වෙනුවෙන් ජලය සහ ගොඩක් මිහිරි රස ඇති ඉදිනු අඹ අරගෙන ආවා. නුඹ මේවට කැමතිද? නුඹට බොහෝම ස්තුතියි. ඉතින් නුඹ කොහොමද දන්නේ මම කැමතිම පානය වතුර කියලා සහ මම කැමතිම ආහාරය මේ මිහිරි රස ඇති අඹ කියලා? ඔබට දැන් මේ බෙහෙත් පැලෑටිය අරගෙන මෙතනින් යන්න පුළුවන්. ඔන්න ඉතින් ඒ වෙලාවේ නිමල් ඉක්මනින්ම රාස කන්දෙන් බෙහෙත් පැලෑටිය අරගෙන ආපහු ගෙදර යන්න පිටත් වුණා. නිමල් ආපහු ගෙදර එනකොට එයා කලින් උදව් කරපු අඹ ගහත් එයාට හම්බ වුණා. ඒ අඹ ගහේ ගෙඩි ඔක්කොම රත්තරන් අඹ ගෙඩි බවට පත් වෙලා තිබුණා. නිමල්ට පුදුම හිතුණා මේ අඹ ගෙඩි දැකපුවාම. දරුවා, නුඹ මාහට උදව් කරපු නිසා මට සිතුණා නුඹගේත් මවගේත් දුප්පත්කම නැති කර දෙන්න. මෙන්න මේ රත්තරන් අඹගෙඩි ටික අරගෙන යන්න. මෙයින් ඔබගේ දුප්පත්කමත් නැති කරගන්න පුළුවන් වෙයි. ඉතින් මේ විදිහට රත්තරන් අඹ ගෙඩිත් අරගෙන ඉක්මනින්ම නිමල් ගෙදරට ළඟා වුණා. බෙහෙත් පැලෑටිය අරගෙන අපු නිමල් දැකපු ගමේ වෙද මහත්තයා වගේම ගොඩක් දෙනෙක් පුදුම වුණා. කොහොම හරි ඒ බෙහෙත් වලින් නිමල්ගේ අම්මා හොඳටම සනීප වුණා. අනේ වෙද මහත්තයෝ, වෙද මහත්තයාට පින් සිද්ධ වෙනවා මාගේ ජීවිතේ බේරුවට. නිමල්ගේ අම්මා ඇත්තටම පින් දෙන්න ඕනි මට නෙමෙයි. මෙන්න මේ නිමල් කොළුවට අම්මව බේරගන්න ඕන කියලා හිතාගෙන අර රාස්්‍යට කන්දට ගිහිල්ලා තමයි බේත් අරගෙන ආවේ. ඔන්න ඉතින් ඔය විදිහට නිමල්ගේ අම්මා හොඳටම සනීප වුණාට පස්සේ නිමල්ට හම්බ වුණ රත්තරන් අඹ ගෙඩි විකුණලා නිමලුයි නිමල්ගේ අම්මයි ගොඩක් පෝසත් වුණා. ඒ වගේම ගමේ ඉන්න දුප්පත් අයට සිංහල අවුරුද්දට තෑගි ගන්න නිමලුයි නිමල්ගේ අම්මයි උදව් කරා. එදා ඉඳන් නිමලුයි නිමල්ගේ අම්මයි ගොඩක් සන්තෝෂෙන් ඒ ගමේ මිනිසුන් සමග ජීවත් වුණා.